මං කිව්වනේ ඕඩි ගාෆිල්ගේ මූඩ් එක අද හොඳ නෑ. ඔව් වෙනදා වගේ නෙවෙයි. ඒක වෙන්නේ නැත්තේ අද සඳුදා නිසා. ඔයා දන්නවනේ ගාෆිල්ට නරකම දවස සඳුදා කියලා. මනේ දෙන්නේ සඳුදා නම් වෙන්න පාද. පාද සඳුදා නම් වෙන්න එපා. මනේ දෙන්නේ සඳුදා වෙන්න එපා. සඳුදා වෙන්න එපා. සඳුදා වෙන්න එපා. ඊට පස්සේ එයා කරන දේවල් හරි ගියේ නෑ. සාමාන්‍යයෙන් එදිනදා කරන දේවලුත්. එයා ගාව ප්ලෑන් එකක් තිබුණා. පියුම් මාමට කරදර කරන අලුත් විදියක්. එයා උදේ ඉඳන් බලාගෙන හිටියා. ඒත් එදා එයා ලියුම් බෙදන්න ඇවිල්ලා ගාෆිල්ගෙන් බේරෙන්න පුළුවන් අලුත් විදියක් පාවිච්චි කරලා තිබ්බා. ඒකෙන් එයා ආරක්ෂා වුණා. මේ වතාවේ ආගේ සෙල්ලම් හරියන්නේ නැහැ. බෝසෝ ඉතින් පියුම් මාම ලියුම් බෙදලා ගියත් ගාෆිල්ට මුකුත්ම කරගන්න බැරි වුණා. ඊට පස්සේ තාත්තේ ගොඩක් දරුණු වුණා. එයා පීස කන්න කියලා හිතාගෙන පිටෝ ගාවට නෑ මං වල පිටිස දෙන්නේ නෑ. ඔයා කාලා මගේ කඩේට හොඳටම ණයයි. ඒ ටික ගෙවන්න මං වල පිටිස දෙන්නේ නෑ. එයා ගෙදර ආවට පස්සේ යාට අහන්න ලැබුණ දවසේ තියෙන නරකම ආරංචිය. කොහොමද ගානේ? නම හොපේ ගෙදර. මාස ගානකට නවතින. දැන් තමයි කතාවේ නරකම කොටස එන්නේ. මට කියන්න වෙනවා එයාගේ බර වැඩි වෙලා කියලා. කෑම පාලනය කරගන්න වෙනවා කියලා. ඉච්ච දේවල් වලට අවුල් කියලා මේක ඇහුවම එයා තවත් අවුල් වෙනවා කියලා මම දන්නවා. මං ඒක දන්නවා. ඒ වුණාට වගේ බර අඩු කරගන්නවට කෑම අඩු කරලම තමයි මට දෙන්න වෙන්නේ. අයියෝ මට ගන්න එපා. මම දන්නේ මොනවා කරනවද කියලා. තැන් වලින් එක දේවල් හවුලන් ඇවිල්ලා දැන් පැය ගානක් තිස්සේ මොකක්ද මන් දෙකක් හදනවනේ. ඕඩි ඇහෙනව නේද? දැක්කද යා මොකක් හරි අලුත් නිර්මාණයක් කරලා වගේ. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මට හරි දුකයි යන්නේ. මොකද්ද ගාෆිල් ළඟ තියෙන මේ අමුතු මැෂින් එක? ඕකටත් මෙතන යන්නේ ගැඟට ගුණයි. අර ඉන්නේ ගාෆිල් නේද? යාගා වර මොකද්ද තියෙන මැෂින් එක? ඒක මොනවා කරන එකක්ද? මගේ හිතට මාමුත්තක් තමයි දැනෙන්නේ. මොකක්ද අර තියෙන්නේ? මොකක් වුණත් මම නම් ඒකට එච්චර කැමති නෑ. අනිවාර්යයෙන්ම එයා මේක ගේන්නේ නැත්තේ මගේ යුද්ධ ටැංකේ ඉඳ වෙන්න ඕනේ. එයා යුද්ධ ටැංකේටයි මටයි දෙන්නටම කරදර කරන විදියක් හොයාගන්න ඇති. එහෙම එකේ ඊළඟ පාර මං ගියොත් එහෙම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. SCN. අනේ මොකද්ද? එයා ගාව තියෙන ලෝකේ බලවත්ම කාන්දම නේද? ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. අනේ මට යන්න දෙන්න. අනේ අනේ මාව අතාරින්න මට කරදර කරන්න එපා. අනේ ඒ මැෂින් එකට
මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් මං දැනට දැකපු දරුණුම මැෂින් එක මේක තමයි. ඒව කොහොමද නවත්තන්නේ? මම මෙතනින් පැන ගන්නවා. දුවමු. පීටෝ අපි ඕඩර් කරපු පීසා දෙක දෙන්න. හරි මං ඉක්මනට ගේනවා. මේ මැෂින් එකෙන් මොනව කරනවද? මං ආයිත් පුතාරිට මුකුත් කියන්නේ නැහැ. සමහර විට මේ මැෂින් එකෙන් පීට්සා හදනවා ඇති. තම ජාතිකම පීට්සා. ගාෆිල් අට කැමති විදිහටම හදා ගන්නවා ඇති. හෙලෝ අද දිනේ ඔබට අවශ්‍ය කුමන පීසා එකක්ද? මොන જાතිය පීසා එකක්ද අද මම කන්නේ? හරි. තෝරාගෙන ඇත්තේ තුනී පීසා එකක්. ඔබට අවශ්‍ය ස්මෝල් එකක්ද? මීඩියම් එකක්ද? ලාර්ජ් එකක්ද? ඔබ තෝරාගෙන ඇත්තේ එක්ස්ට්‍රා සුපර් ලාර්ජ් එකක්. ඔබට අමතර චීස් අවශ්‍යද? අමතර සෝස්? පෙපරෝනි? sausages, beet පැත්තක පාස්ටා, චීස් බර්ගර්, චීන ආහාර කීපයක් සම්බන්ධ වුවට ස්තුතියි. ඔබගේ අනුවම තව තප්පර 30කින් ලැබෙනු ඇති. තප්පර 30 මක් කරනවද? මේට වඩා හයියෙන් කරන්න හදා ගන්න ඕනේ මේක. පීසා එක උතුරට ඇතුල් කරා. ඔබගේ අනුවම සූදානම්. සේවාව ලබා ගත්තට ස්තුතියි. මම මේ විද්‍යාවේ විශිෂ්ටතම දියුණුව මුළු ලෝකෙටම දෙනවා. මුළු ලෝකෙටම දෙනවා. අනේ මං දැන් වැඩකට නැති කෙනෙක්. මන් දැන් සජීවීව සම්බන්ධ වන්නේ නගරයේ නවතම පීසාහලේ සිටයි. ඒකේ නම තමයි ගාෆීල්ඩ්. ලෝකෙ වටේම මිනිස්සු එනවා මේ ගාෆීල්ඩ් පීසාහලෙන් පීසා කන්න. පීසා එකක් ලබා ගැනීමට දින ගාණක් මෙම පොලිමේ රැඳී සිටිය යුතුයි. මට ඒක බැවිලා පේනවා විතරයි. මං හිතන්නේ ඒක ඇත්තක් නම් වෙන්න බෑ. අනිත් එක එහෙම නොවෙන්න මං වග බලා ගන්න ඕනේ. මට නම් හරිම දුකයි ගෝඩි. ඔය කියන්න මට අර ගාෆිල්ගේ මැෂින් එක මොකද්ද කියලා. කියන්න. එයා මේ පාර මට මොනව කරයිද? අබු ඩාබිය වලට යවයිද? 73 පාරක් මෙයා මට එහෙම කරා. ඔව් 74 පාරක්ම කරා. කියන්න. එයා මාව අබු ඩාබිය වලට යවුවේ නැත්තම් මේ පාර මොකක් කරයිද? අනේ එයා මාව වෙන තැනකට යවුවොත් අනේ එහෙම කරන්න එපා ගාෆිල්. ඔයා මොකද්ද මට මේ කරන්න හදන්නේ? අනේ පොඩ්ඩක් කෑනු ගහ ඉන්නවද? අහලා තියෙනවද ප්ලූටෝ කියලා ග්‍රහලෝකයක් ගැන? ප්ලූටෝ ග්‍රහලෝකය? මොන රොකට් එකෙන්ද මාව යවන්නේ? ඔව්. හැබැයි මං මාව හිට යවන්නේ. අනේ බා. එහෙම කරන්න නම් එපා. මාව නම් හෙට යවන්න එපා. අයියෝ මට නම් හෙට යන්න බෑ. අනේ. අයියෝ එන්න පස්සේ ගලමුදු. මේක මෙච්චර අමාරු කරගන්න ඕනේ. ඒ උනාට ඔයා එකට පෙළඹුවා මාව. එන්න මං අද. ඒයි පාර බලාගෙන යන්න දන්නේ නැද්ද? බලමු කියනවා හොයන්න හැටි දැන් ඔන්න. නිරායද කෙරෙට බහර දෙන්න ලැජ්ජ නැද්ද ගාෆිල්? ඔයා හරිම නරකයි. මට කොහේ තියෙන ලැජ්ජාවක්ද? ඔයා ඒක දන්නවනේ. හරි. 10 9 8 එච්චර වෙලා බලන් ඉන්න ඕනේ අනේ. මට තවත් මේ ඉන්න බෑ ඕඩි. අපි අවකාශයට ගාෆිල් මාව යවන්න කලින් මං යන්න ඕනේ. ගාෆිල් මම යනවා. මම යන්න. ඔයා යන්නේ ඒක නම් ගොඩාක් හොඳයි. මාස ගණන් මම මෙහෙ ඉන්නාවේ නෑ මං යනවා යන්න. මට වැඩ තියෙනවා කරන්න. පුදුමයි නේද? ඉක්මනට ගියා නේද? මම යුද්ධ ටැංකිය විකුණුවා.
ආයෙමත් ඔයාට මේ මැෂින් එක පාවිච්චි කරන්න ඕනේ නෑ ගාපිල්. මාව මඩට තල්ලු කරන්න ඕනෙත් නෑ. මම්ම ගිහින් මඩට පයින්නම්. දැක්කනේ? හරිම ෂෝක්. මේ වගේ පිරිසුදු මඩවලක නාන එක හරිම ෂෝක්. ගාෆිල් අනේ මට සමාවෙන්න උදේ පාන්දරම ආව හෝටලෙන් එළවලා දැම්මට මෙන්න පිට්සා ගොඩක් තියෙනවා දැන් මට තනියෙන් හදලා කන්න ඕනේ නෑ මේවා කන්න තේරුණා නේද ගාෆිල් මම දන්නවා වගේ මැෂින් එකෙන් මොනවාද මං හිතුවා ඔයා ලෙඩ වෙයි කියලා ඇත්තටම ඔයා කෑම පාලනය කරන්න ඕනේ නෑ දැන්ටවත් ඔයා ඒ ගැන හිතලා වගේ හොඳයි මං කියපු වැඩේ ගණන් ගන්න එපා ඌව මොනාදානි මොකද කියන්නේ කොහාට ඕනේ මගේ මැෂින් එක ගැන දැනගන්නද දන්නවද මේ මැෂින් එක කරන්නේ මං දවස පුරාම කරන දේ තමයි ඒ කියන්නේ මුකුත් කරන්නේ නැහැ කිසිම දෙයක් කරන්නේ නැහැ මට හිතෙන්නේ සඳුදා දවසත් එච්චරම නරක නෑ